ඉතාමත් දුර්ලභ වීඩියෝ එකක් පෙන්වන්න දිනවා ඔයාලට. කොහේවත් පළල නැති වීඩියෝ එකක් එන්නේදී ඉබ්බෙක්ගේ බිත්තර දැකලා නැති කට්ටියට නොසිතූ අවස්ථාවක මගේ ඉබි ටැංක් එකේ අපේ ලොකු අයියා නෙමෙයි අක්කා එනම් බිත්තර දාලා තිබ්බා ඔයගලන්ට. පේනවා ඉතින් මං කිව්වා මගේ යාළුවෙක් දුන්නා කියලා ලොකු ඉබ්බෙන්. යාළුවා ආපහු මතක් කර සිටිනවා මම බිත්තර දාපු දින එකත් එක්ක. එන්නේ ලොකු එකා. ඕක වතුර වලේම බිත්තර දාලා තිබ්බා. පොඩ්ඩක් මම මේක අස් කරමින් හිටියේ. එහෙම ඉන්නකොට මම හින්දා පොඩි එක්කෙනා දැනට මේක දාගත්තා. බිත්තර ටික පෙන්නන්න වල පුණා වල සිටින්නේ. ඒක බලන්න. මෙන්න ඉන්නවා. මෙයා මං හිතන්නේ මං ගා හිටපු එක්කෙනානේ. එයා කි සම්බන්ධ නැතුවද මං හිතන විදිහට. ලොකු එක්කෙනා තමයි. හරි ඉදලා තියෙන ඔන්න ඔයගොල්ලෝ බලන් ඉන්න අවස්ථාව බලාගන්න. මේ දින්නේ විවිතර හරිද මෙතන තියෙනවා 1 2 3 4 5 6ක් 7ක් තිබ්බ එක මම දැනුවත් තමයි හින්දා බෙදුනා පිටර දිනවා කියලා මම දැන් නෑ හියකින් හිතන්නේ විශ්වාසතාව පිටර ගායි කිය කොහොම හරි දැන් අනාගතේ ගල්ලිබ්බෝ කොටක් නිදි දන්නේ මම දන්නේ යගෙන මම දන්න තරමින් නම් මම අහලා තියෙනවා ඉබ්බගේ බිත්තර පස්සට අඩි 3ක් පිරිමි සතා සහ අඩි 5ක් පිරිමි සතා සහ අඩි 3ක් ගෑනු සතා හොම ලොකු කේසයක් කාලා දිනවා වතුරේ ඇටලු පොළොවේ අටලු මේවා තියන්නේ මාත් දැන් උත්තර හොයාගන්න ඕන කොහොම හරි කරලා පිට අඳුන එක්කෙනෙක්ගෙන් හරි කොහොම හරි කරලා විස්තර හොයාගන්න ඕන. ඉතින් මේවා ගැන ලොකු දුරට විස්තරයක් ගන්න ගැන මම කිසි දෙයක් දන්නේ නැහැ ඇත්තටම. පෙන්නන්න ගමන් මොනවාකම තිබ්බේ ඉබ්බ විතර දානවා කියලා දන්නවා. කැස්මේ විතරත් මේ හැඩයම තමයි. පේනවා මේක මගේ පරණ ග්ලාස් ටැංක් එකක් ආදාරෙන් හරි වලලන්න ඕනේ. පොළොවට තමයි තියෙන්නේ. පල්ලර තමයි මම රිවිව් එකක් දෙන්න වෙන්නේ. මොකද සූදානම නැහැ නේ මම මේ වැඩේ ගැන අද කරන්න සිද්ධ වෙන වැඩක් හින්දා. මේ මට හදිස්සිය ගන්නවා මම මේ ටැංක් එක හිතුවා මම ක්ලිප් එක මේ විදිහට අරිනවා අයින් එන්න පේනවා. ක්ලිප් එක මේ විදිහට අරිනවායි කියලා. මොකද මෙතන ගඳයි මොකක්ද බෑන් ලොකුයි බා නිකන් ඉන්න පොරක් නෙමෙයි කොච්චර යන්න try කරලා තියෙන රටේ වෙනදා තේරෙනවා. එහෙනම් ඉරි ගහලා දෙනවා නිවස් බාරවල. ගාලේ නෝල්ටම ගහලා දෙනවා. හව පෙන්නන මට මේ නැත දාන්න බෑ. ඉතින් මාත නොදා ඉන්නවා කියලා තමයි හිතුවේ. මොකද මැස්ස මෙතන වහලා තිබ්බින්ද ඇරලා තමයි හදන්නවා දැන් තමයි මට තේරෙන්නේ. මට අත දාන්න සිද්ධ උනේ ආගේ බිත්තර ටික කොට ගන්න ඉඳන් කුණු වතුරට දාන්න උනා. එක බිත්තරයක් කුඩු වෙච්ච වතුරට අත දාන්න උනා ඔයගලන්ට. බව බෙන්නුවත් මෙන්න ඉන්න තඩි ඉබ්බේ. දැන් මම ගල්ලි පොච්චේ ලොකු නැත්තම් බිත්තර දාන්නේ නැහැ. කොතම දැන් ඉතුරු වෙලා තියෙන තත්ත්වේ. ටික වීඩියෝ ගන්න බැරි වෙයි මේක දැන් මම ක්ලීන් කරගන්න ඕනේ. ඊට පස්සේ පිටත ටිකේ වැඩේ පොඩ්ඩක් බලන්න ඕනේ. වීඩියෝ ඉවර කරලා මෙතන අලුත් තරයක් වෙනවා ඔයාලට. මීට කලින් නොකියපු වැඩ. මීට කලින් පෙන්නන්න නැති වැඩ මීට කලින් කියපු නැති වැඩ. මෙතන මාළු ටැංක් එකක් කරගෙන යනවා. මෙතන බැලුම් මොලි 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තවත් කවුරුද තව මේකේ ගප්පි සෙට් එකක් ඉන්නවා. බැලුම් මොලි පැටවුත් ඉන්නවා. තමයි කවදාවත් පෙන්නන්නේ නැහැ මගේ පරණ කාෆ් බොන්ඩ් එකේ තත්ත්වේ. උන්ටාගේ බෙල්ල සවුත් වෙලා වතුරේ කුණු වතුරට බින්ද ඔන්න වීඩියෝ කරගන්නවා. channel subscribe කරලා නැත්නම් හැමෝම channel එක subscribe කරන්න කියලා තිල්ලනවා. බෑ. සුබ දවසක් අපි අද දවසින් හම්බෙමු අලුත්ම වීඩියෝ එකකින්.